Welcome to Stories Frame. පසුගියදා ඉන්දිය චිත්‍රපට විචාරක මණ්ඩලය විසින් විචාරක සම්මාන උළෙලේ නිර්දේශනාම දක්වා තිබීම කාගෙත් කතාබහට ලක්ුණේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිලියට දර්ශනා රාජේන්ද්‍රන් හා හොඳම සහාය නළුවාට මහේන්ද්‍ර පෙරේරා නම් වීමත් එක්කයි. ඔන්න ඊයේ නිර්දේශනාමවලින් ජයග්‍රාහකින්ව වෙන් කළා දීලා තියෙනවා. බලමු කාටද මොනවද හම්බුනේ කියලා. කාන් සම්මානවල පවා කප් ගහපු All We Imagine As Light චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි විචාරක සම්මානය දිනාගත්තා. ඒ වගේම මේ චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පායල් කපාඩියට ලැබුණා. දිල්ජිත් දෝසාන්ජ් අමර්සිං චම්කීලා චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තා. හොඳම නිලිය පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙන් දර්ශනා රාජේන්ද්‍රන් දිනාගත්තා. I'm so happy. You want me to be unhappy? Don't go there, sir. They will kill you. Kill who? Kill you, me, madam, all. පැරඩයිස් වෙනුවෙන් නිර්දේශ වී සිටි මහේන්ද්‍ර පෙරේරාව පසකට කරමින් ලාපතා ලේඩීස් චිත්‍රපටයේ රවි කිෂන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත්තා. මහේන්ද්‍රට නොලැබුණු එකට පොඩි දුකක් තිබ්බත් රවියේ සම්මානයට ඩිසර්ව්. ඒ ගැන අපිට නම් කිසිම තර්කයක් නැහැ. ඔයාලත් ෆිල්ම් එක බැලුවා නම් එහෙම හිතනවට කිසිම සැකයක් නැහැ. Girls Will Be Girls චිත්‍රපටයේ කණී කුස්ෘති හොඳම සහාය නිලියට හිමි සම්මානය දිනාගත්තා. හොඳම තිර පිටපත ආටම් චිත්‍රපටය වෙනුවෙන් ආනන්ද් ඒකශ්‍රී. ഞാൻ എങ്ങനെ ഇനി അവരെ ഫേസ് ചെയ്യും എന്തൊക്കെയോ പോലെ തോന്നുന്നു. අයිෆා ආපු වෙලේ අපි ගොඩක් සම්මාන ක්‍රිටිසයිස් කරානේ. දැන් මේ චිත්‍රපට සම්මාන දෙනපු එක සාධාරණද? ඔයාලත් කමෙන්ට් එකක් දාලාම කියන්න.